මේක අපිල්ලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්නේ. තෙල් ගෑස් නෙවෙයි ජපාන් බයිසිකල් ගේන්නත් ඉඩ හදලා දෙන්නම්. එහෙමයි රටවල් හදන්න. මම අද කියන්නම්. අපේ තරුණයෝ හරි කැමති ජපානයෙන් බයිසිකලයක් ගේන්න. දෙන්නේ නැහැ. පොඩි කාර් එකක් ගේන්න දෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩු බලය අරගෙන ඉතා කෙටි කාලෙකින් ක්‍රමිකව වතුමා ගිහිල්ලා කංකසන්තුරේදී නල්ලමා කියලා අහන නල්ලමා අර්සි ඉල්ල මාව් ඉල්ල උප්පු ඉල්ල නල්ලමා මගුල තමයි නල්ලමා රද්ද මොකද ලක්ෂණ ගාන බලපන් උඹ ගාපන් ලැෂුනා ෂයිව චපලා ගියා සුදුළු බඩව දෙලිලා ඔබ ගෙල ගියා හැදමයි මේ දරුවට පුළුවන්ද ජපාන්? පුළුවන්ද? අනතව නමයව නන්දෙස්කා. හජිබි මස්ති දෝසු යුරෙෂ්කු. ඔනගයිෂිමස්. උප්පු ඉල්ල ඔන්නුම් ඉල්ල. දැන් මොනවත් නැහැ. ඒක නිසා ලුණු දෙන්න බැරි නම් බෑ කියන එක පිළිගන්න. මේ ඉතිහාසයේ ඉඳන් සුද්ධ ගහන වෙලාවේ උඩරට ඌව වෙල්ලස්ස අල්ලන වෙලාවේ දකුණේ මිනිස්සු ගියේ උඩට ලුණු අරගෙන. සමහර ළමයි ලියන ගමන් මල්ල පැනලා වටෙත් බලලා මන් දිහාද බලන්න. සමහර ලියනවා. සියල්ල කෙරියවක තියෙනවා. ලියන ගමන් මගුල ඉවර වෙන්නේවත් නැහැ. මං වෙනුවෙන් රුපියල් 100ක් වෙන් කරනවා. මම හැමෝගෙම ඉල්ලන්නේ එකම එක රුපියල් 100ක් මගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන්න. ඔබ යාචකයෙක් වෙන්න පුළුවන්, වෘත්තීයවේදියෙක් වෙන්න පුළුවන්, ලිපිකරුවෙක්, ගුරුවරයෙක්, ධනකුවරයෙක් වෙන්න පුළුවන්. ඒක ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපුවේ කවුද දන්නේ නැහැ. අනිල් වෙන්නේ. ඇයිනා මම මෙහෙම හිතලා නෙවෙයි කිව්වේ. මේ ඉරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නු කරන්න අද හවසට ඈයනවා මාව බලන්න. සුදාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. ගණන් මට දී එකක් තියෙනවා මට මේක 80000යි සමා වෙන්නේ 6,80,000යි 16,80,000යි අපිට මනුස්ස ස්වභාවය මේ අකුරක් ඉලක්කමක් එහෙම වෙලා කියවෙන්න පුළුවන් මම සභාගත කරනවා උත්තරය සමා වෙන්න හොඳයි සභාගත කරනවා අවුරුදු 3ක් තුල මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා මේ රටේ අවුරුදු 27ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කරලා දාන්න මේ රජයට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුළත මුළු රටම නැති කරලා දාන්න. මොකද දැන් මට කිව්වා ලොන්ඩ්‍රි කාර්යය මාළු කාර්යය නාට්‍යාමි බොම්බයි මොටයි කාර්යය මම ඒ කිව් තනතුරු හතරම බොහොම ගෞරවයෙන් බාරගත්තා. ටංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතය පොළවට ලම්බකව එල්ලාගෙන පොරි හැදුණු කුෂ්ඨ ශරීරයේ දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සි ගිහින් පුකන හොදා ඇක්ටැම්බෙන් සිටි කාලේ මට මතකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමානත්වය ගැන නෙමෙයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ සත්‍ය තියෙන දුක ගැන. ඊළඟ දුක නැති කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය දැම්මා. එච්චරයි තිබුණේ. තරා ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලාලිය එතනම නතර වෙනවා. අලම්තර කායික ෆාර රබ්බුක බිහස්සහ බින්ෆි. ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලියා එතනම නතර වෙනවා. කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මම පයින් ගිහලා ඔප්පු කරලා පෙන්නන්න. මම අහන්නේ චූටි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ කවදා හරි දැකලා තියෙනවද වල්ලාලියේ තට්ටු දෙකේ එකට ගහලා තියෙනවා. තට්ටු දෙකේ වල වලට අලි ගහලා තියෙනවා දැකලා තියෙනවා. තට්ටු දෙකේ වල වලට ගහන්නේ නැහැ නේ. ඇයි ඒ? අලි ඇයි මේ කපරාරුකම දිවිත්ති වලටම ගහන්නේ? අලි ගහන්නේ පහළ පන්තියේ. එතන තියෙන්නේ පන්ති ප්‍රශ්නේ. එතුමල් ඒ කාලේ අපේ අණ්ඩදායකයන් ඉඳන් ගණන් කිව්වනේ යට ඇඳුමේ ඉඳන්. මද ඒ අණ්ඩදායක ඔබේ? අපි එනකොට භාණ්ඩාගාරේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතුව තිබුණා. දැන් අම්මා පාල්ලා තියෙනවා ඩොලර් මිලියන 6,190ක්. අපුඩිය නම් කරමදි වගේ. මිලියන 20ක් නැති තැනක 6,190ක් ගත්තට පස්සේ නිකන් උළු කැට දෙකක් තුනක් පහළට වැටෙන ගහන්න එපා හත් පිලා වේ ගාල්ලේ අපේ අප්පුඩිය. ආම්ද්‍රෝ ගංජා ගහලා තියනවද? මොනවා? පිස්සුද? මම ගංජා හරද?
ඔය කතාව උතන මම වැදලා ගන්නේ. ඇයි හාමුදුරුවෝ කියනවා? නෑ මම ගංජා ගහලත් නෑ ගංජා තිබ්බාට මම කියන්නේ නීතිගත කළා. මේවා විදේශ විනිමය ගන්න තත්ත්වයක්. තමුන්නාන්දේ මකට බඩුවක් නේ. ඔහම කියනවාද? රණී! ඇයි මෙච්චර බය? You sit down, man. I brought you into politics. Shut up and sit down. ආරක් දැන් 3:30 විතර වෙනවා. මම වියදම් කරලා කිසිම දෙයකින් මගේ බබාලා දෙන්නට මගේ පුතාට 3:00යි. ඉතින් ඒ කාලේ ඉඳන් වගේ මම කිසිම දෙයක් වියදම් කරලා දෙන්නට අරගෙන දීලා නැහැ. මම ඇත්ත කියන්න ඕන නිසා මම ගිය අවුරුද්දේ කුර්තා බ්ලවුස් එකක් ගත්තා. ඊට අමතරව මමත් ඇත්තටම වියදම් කරලා දැන් මේ කොවිඩ් කාලේ ඉස්ස එක අතකින් ඒක හොඳයි. අපි ෂෙයා කරගන්නවා. ඒ කියන්නේ මට ෂෙයාරින් සිස්ටම්ස් තියෙනවා. අපේ යාළුවෝ ඉන්නවා. අපි සාරි බෙදා ගන්න. අඳින පළඳින ඇඳුම් වලට විතරක් නෙවෙයි. මගේ දුවට මගේ යාළුවෝ කිහිප දෙනෙක්ගෙන් ඒ කියන්නේ 3 දෙනෙක්ගේ බබාලාගේ ඇඳුම් ටික එනවා. ඒතර අපේ බබාගේ ඇඳුම්, ඒ කියන්නේ දුවගේ ඇඳුම් තව 4 දෙනෙක්ට විතර යනවා. පුතාගේ ඇඳුම් 3 දෙනෙක්ගෙන් ලැබෙනවා. එහා ගෙදර ඉන්නවා. ඒ ෆැමිලි එකෙන් ඒ බබාලා දෙන්නම 3 දෙනෙක් ඉන්නවා. බබාලා දෙන්නෙක් අපේ දෙන්නට වඩා වැඩිමල්. පුතයි දුවයි. ඒගොල්ලන්ගේ ඇඳුමුත් එහෙම එනවා. රයිට් ආවා. මම thank you වල කතා කරේ. උඹලා මිනිස්සු අපිත් මිනිස්සු ඒ හින්දා ලයිට් ටික දෙන වෙලාව කීයද කියපන්. ලයිට් ආවේ නැද්ද මහත්මයා? ලයිට් ආවා අයියා. මොකක්ද අමරබන්දු කිව්වේ? අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ. Sit down. I am talking to your member. You sit down, man. I brought you into politics. Shut up and sit down. ගිහින් මං කාරෙන් එළියට කට්ටිය වට කෙරුවා වට කරලා ගැව්වා ගහන්න මං කාරෙන් බැස්සා. බෑලා මං පාරෙන් එහා පැත්තට ගියා. යනකොට මේ කට්ටිය ඔක්කොම ආවා. ඇවිල්ලා මට දිගට අරගෙන පහර දුන්නා. පහර දුන්නාම මට කරගන්න දෙයක් මම බාන්ස් ප්‍රෙස් නෙමෙයි මම අතුපාරට ගියා. අතුපාරට ගියාම අතුපාරේදී මං ඉරුණාට පස්සේ මේගොල්ලෝ මට හෙල්මට් එකකින් ඔලුවට තදබල ලෙස පාර දුන්නා ඔලුවට හෙල්මට්. Generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality. Birds, the kaputas go have hit the plane. When they take over, it will be a damage. So that is the damage to the even for the yard. තෙල් ගෑස් නෙවෙයි ජපාන් බයිසිකල් ගේන්න ඉඩ හදලා දෙන්නම්. එහෙමයි රටවල් හදන්න. මම අද කියන්නම්. අපේ තරුණයෝ හරි කැමති ජපානයෙන් බයිසිකලයක් ගේන්න. දෙන්නේ නැහැ. පොඩි කාර් එකක් ගේන්න දෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩු බලය අරගෙන ඉතා කෙටි කාලෙකින් ක්‍රමිකව නෑ එහෙම කොහොමද කියන්නේ? ජනාධිපතිවරයා ඔබතුමාගෙන් තමයි දන්නේ ඒක උත්තරේ දන්නේ. ඉතින් වාක්‍ය මම නම් අවංකව පෞද්ගලිකව හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා. මම ඉස්සල්ලාම ට්‍රයි කළේ අපේ හොරුන්ව අල්ලන්න. මට ඒකට ලැබුණු තෑග්ග තමයි නඩු 36යි 3 පාරක් රිමාන්ඩ් දුන්නා. ඒක තමයි මට ලැබුණු තෑග්ග. ඒක තමයි ලංකාවේ හොරු අල්ලන්න යන අයට වෙන පූර්වේ කරපු පවක් නිසා බේරුණා. කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. වනාත විල්ලුවේ කෙරවලේ කොටි ගහනවා කියනකොට එතකොට මම ඇමතිතුමාව කසාද බැන්දාලුත. පාන්දර 2යි මන්ත්‍රීතුමා මෙතන කොටි ගහනවා අපි හැංගිලා ඉන්නේ කියලා කියනකොට දඩිබිරි ගාලා එළියට පැනලා ගත්තා වාහනේ. මම කිව්වේ යන වෙලා එක පාරට මාස 8ක විතර දරුවෙක් හාමුදුරනේ. එක පාරට මට කියනවා මේ දරුවා මගේ දිහා ඇස් දෙක ලොකු කරගෙන බලන් ඉඳලා ඕම හිනාවක් ගිහිල්ලා ජය මාස 8 අම්මයි තාත්තයි කියනවා තාම මට අම්මා කිව්වෙත් නැහැ තාත්තා කිව්වෙත් නැහැ. කියමු පළවෙනි වචනේ நாங்கள் எல்லோரும் ஒன்றா வாழ வேண்டாம் வேண்டும் பொட்ட பொட்ட அண்ணன் டாம் வேணும் டூம் வேணும் தங்கால நடந்துட்டு கியாண்டோட சகோதர சகோதரி கூட வாழ வேண்டும். අවසාන වශයෙන් දැන් ඔබතුමා කතාවක් කිව්වා සුබද අසුබද කියලා. මං අහන්න කැමතියි ගරු ජනාධිපතිතුමාගෙන් මන්ද පෝෂණයේ වැඩි වීම සුබද අසුබද?
ඒක අසුබයි. ඒ නිසා තමයි අස්වැසුම ගෙනාවේ. ඒ නිසා තමයි හාල් කිලෝ 10 ගානේ මාස දෙකක් දුන්නේ. ඒ නිසා තමයි ඇමතිතුමා මේ ආහාර දෙන්න පටන් ගත්තේ. රැකියා අහිමිවීම සුබද අසුබද? වැඩියකයාව අසුබ නිසා තමයි දැන් කර්මාන්ත ශාලා පටන් ගන්න. දැන් ආයෝජන ගේන්නේ. දුප්පත්කම වැඩිවීම සුබද අසුබද? දුප්පත්කම අසුබයි. ඒකයි ලක්ෂ 20කට උරුමයේ අයිතිය දෙන්නේ. ඒකයි ලක්ෂ 2.5කට අපි ගයක් දෙන්නේ. තව මොනවද ඕනේ? මම තව එකක් අහනවා. මේ රටේ ආර්ථිකය කැඩිලා මිනිස්සු හාමතේ ඉන්නකොට අගමැතිකම ගන්න නැතුව බය දුවන එක සුබද අසුබද කියලා.